තුනේ දැන් ඔබ ওই විමානවත්වයේ කතා අහලා ඇතින්නේ. එක බත් හැන්ද පූජා කළ දිව්‍ය ලෝකයක් ගිය අය ගැන අහලා නැද්ද? වතුර ටිකක් දන් දීලා දෙව්ලොව ගිය අය ගැන තියෙන. පිට්ටු කෑල්ලක් පූජා කළ දිව්‍ය ලෝකෙ ගිය අය ගැන තියෙන. උක්දණ්ඩක් පූජා කරලා. එවැනි දේශනා කීපයක් තියෙන. මේකේ හිත රැකගන්න එකයි දක්ෂම කාරණය. ඒක හරි පුදුමයි. දැන් අපි ගත්තොත් ඒ විමානවත්වයේ තියෙනවා දෙවනියට තියෙන විමාන කතාව. ඒකේ තියෙන්නේ දවසක් ස්වාමීන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනකොට ගෙදරකට පිණ්ඩපාතේ වැඩියා. ඒ ගෙදර නැන්දම්ම බොහෝම සැර යක්ෂණියෙක් වගේ නැන්දම්මෙක් ඉඳලා තියෙනවා. එතකොට නැන්දම්මත් නෑ ගෙදර. දානෙ දෙන්න දෙයක්වත් නෑ. ලේලිය බැලුව බලනකොට නැන්දම්මගේ කාමරේ තියෙනවා උක්දඬු දෙකක්. ඒ විලේ කල්පනා කරා දැන් මේක පූජා කරගන්න අනේ මට පිනක් කරගන්න උක්දඬු දෙකක් තියෙනවා. හැබැයි නැන්දම්මගෙන් ආයි විසුමක් වෙන්නේ නැහැ මේක පූජා කරගත්තොත්. කමක් නැහැ ඕන දෙයක් වෙච්ච දෙන් කියලා මං කරන්න පිනක් නේ කියලා ඒ වෙලාවේ අනේ ස්වාමීනි වැඩ ඉන්න කියලා ඉක්මනට අර උක්දඬු දෙක අරගෙන මිරිකලා උක් පැණි ටිකක් ගෙනහිල්ලා පාත්‍රයට පූජා කරා. බොහෝම සද්ධාවෙන් දන ගහලා වැන්දා. උන්වහන්සේ ගාතාවකින් පින් දීලා වැඩියා. දැන් මේක හිත හිටිය අනේ කොච්චර පිනක්ද කී කිනුන් මෙන්න ආව නැන්දම්ම. ඇවිල්ලා කාමරේට ගිය ගමන් උක්දඬු දෙක නෑ එක පාට කේන්ති ගියා. කොහොමගේ මේ කාමරේ තිබ්බ උක්දඬු දෙක කියලා ඇහුවා. එහෙම ගිහිල්ලා කිව්වනේ අම්මේ හිත පහදවා ගන්න පිණ්ඩපාතේ වැඩියේ ස්වාමින් වහන්සේ නමකට මම මේ උක්දඬු දෙක පූජා කරා කිව්වා. තී කාගෙන් අහලාද මගේ උක්දඬු දෙක පූජා කරේ කියලා. ඔබ බලන්න දේශනාව. එහෙම එතන තිබ්බ පුටුවක් උස්සලා ගැහුවා කියලා. වැදුනේ නරක තැනක. එහෙම ඇදගෙන වැටුණා මැරුණා. එහෙම පණ යනකොට මට සිහි වුණේ මම පූජා කරපු උක්දඬු පූජා කරපු පිනයි කියන මතක් වුණේ. ඒ පිනෙන් නින්දෙන් පිබිදියා වගේ දිව්‍ය විමානයක පහළ වෙනවා. එතකොට බලන්න එතන වැදගත්ම දේ මොකද්ද? දැන් අපි කොච්චර බණ අහලා තිබ්බත් අපි කොච්චර පින්කම් කළා තිබ්බත් ඔය වගේ ප්‍රශ්නයක් වුණොත් නැන්දම්මගේ බෙල්ල මිරිකනවා කියලා නෙවෙයිද මැරෙන්නේ එහෙනම් ඈ? මම මැරිලා හරි පලි ගන්නවා කියාගෙන මිනිස්සු මැරෙන්නේ එහෙනම්. ආයි සුගතිය හිත පිහිටවයිද? හිත දියුණු කරගත්ත කෙනා හිත රැකගත්ත කෙනාගේ ස්වභාවය. අර නැන්දම්මට වෛර කරෙත් නෑ. මට ගැහුවා නේද කියලා හිතුවෙත් නෑ. මම මෙච්චර පිනක් කළා මට මොකද්ද මේ වුනේ කියලා හිතුවෙත් නෑ. දැන් සමහරව ඕක අනිත් පැත්තට පිනට ගරහ කරනවා. ඕන් අපි දන් දීලා අපිට වෙච්ච දේ එහෙම හිතනවනේ නේ. හැබැයි තමන් හිතුවේ අනේ කොච්චර ලාභයක්ද. මං උක්දඬු දෙකක් මිරිකලා පූජා කරා උප්පැණි දෙකක් පූජා කරගත් ආර්යයන් වහන්සේ නමකට කොච්චර ලාභයක්ද කියලා හිත පහදවා ගත්ත එහෙම පණ ගියා. නින්දෙන් පිවිදියා වගේ දිව්‍ය ලෝකේ දිව්‍ය විමානයක පහළ